සඳ තනි වේලා අහසේ හිරු තනි වේලා උතුරා ගැලූ කඟුලක් අද වියලිලා සඳ තනි වෙලා අහසේ හිරු තනි වෙලා උතුරා ගැලූ කඟුලක් අද වියලිලා. සිංහල සිනමාව වර්ෂ 1947ක් තරම් ඈත අතීතයකට දිව යන විට අපිට මතක් වෙන්නේ සිංහල සිනමා වංශ කතාවේ රාජිනියයි. ඒ වන්‍යාරච්චිගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා හෙවත් අපි කවුරුත් දන්නා මාලනී ෆොන්සේකාවයි. අද කතාව පුංචි බබා ගැන. 1947 අප්‍රේල් 30 වෙනිදා කැලණියේදී උපත ලබන මාලිනී රංගනයට පිවිසෙන්නේ 1963 දී වේදිකාගත වූ නොරතරත වේදිකා නාට්‍යයෙන්. පසුව 1968 දී රඟපෑ අකල්වැස්ස වේදිකා නාට්‍ය වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය නිළිය ලෙස ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවා. වේදිකා නාට්‍ය 14කට පමණ සිය රංගනයෙන් දායක වූ ඇය 1968 දී තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙන් සිය සිනමා දිවිය ආරම්භ කළා. පුංචි බබාගෙන් ඇරඹි ගමන අවසන් වූයේ නිදානය, සිරිපාල හා රන්මැණිකා, එයා දැන් ලොකු ළමෙක් වැනි අති දැවැන්ත සිනමා පට 150කට ආසන්න ප්‍රමාණයකට සිය රංගන ප්‍රතිභාව ලබා දීමෙන් අනතුරුවයි. සිය සිනමා දිවියේ හැරවුම් ලක්ෂයක් මතු කරමින් 1984 දී සසර චේතනා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට තරම් මාලනී ශක්තිමත් විය. අහිංසා සහ ස්ත්‍රී යන චිත්‍රපටද ඇගේ අධ්‍යක්ෂණයන්ය. ඇගේ රංගන ප්‍රතිභාවේ උත්තුංග භාවයට ඇයට දමිළ රංගන ශිල්පී සිවාජි ගණේෂන් සමගත් රඟන්නට අත්පොත් විවර වුණා. ගැහැණුන්ට පවා ගැහැණු රූපය ප්‍රිය කෙරෙවූ වචනාර්ථයෙන්ම ගැහැණියක් වූ මාලනී සෙනෙහෙලතා පසුව රූපවාහිනියත් අතික්‍රමණය කරා. ඒ මැනලද පුතේ කිරිදුන්නේ පිටගම්කාරයෝ කෙම්මුර වැනි ටෙලිනාට්‍යවලටත් සිය අද්විතීය රංගනයෙන් දායකත්වය ලබා දෙමින් ලාංකීය කලා ශේත්‍රයේ වාර්තා ගණනාවකට හිමිකම් කියන ඈතැබූ වාර්තා මෙසේයි. 2010 දී ඇමරිකානු CNN රූපවාහිනිය පවසන පරිදි ආසියාව තුළ බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා අතර සිටි ලාංකික කත ඇයයි. ලාංකීය ටෙලිනාට්‍ය වංශ කතාවේ ප්‍රථම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරිය ඇයයි. රංගනය වෙනුවෙන් ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය ඇයයි. මෙවන් වූ අති දැවැන්ත රංගන කුසලතාවයකට හිමිකම් කියන මාලිනිය වේදිකාව, පුංචි තිරය, රෙදි තිරය ඇතුළු කලා ශේත්‍රයන් වෙනුවෙන් හොඳම නිළිය සම්මාන 20කට ආසන්න ප්‍රමාණයකටත් ජනප්‍රියම නිළිය සම්මාන 15කට ආසන්න ප්‍රමාණයකටත් හිමිකම් කියනවාය. චිත්‍රපට 150කට ආසන්න ප්‍රමාණයකට සිය රංගන කෞශල්‍ය විදහා දක්වන මාලිනිය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාගේ මනස තුළ හොල්මන් කරන්නට තරම් හැකියාවක් ඇත්තීය. කෙමෙන් කෙමෙන් සිය දිවියේද අගභාගයට ආ ඈට සිය සිනමා දිවියේ අමතකම කරන්නට බැරි යුග ත්‍රිත්වයක් ඈ සතු විය. ඒ ගාමිණී මාලනී යුගය, විජය මාලනී යුගය සහ රවීන්ද්‍ර මාලනී යුගයයි. පුංචි මැණිකාගේ කලබල නැති ගතියත් ශාන්ත බවත් යටහත් පහත් ගතියත් නිරූපණය කළ දශක 5කටත් වැඩි කාල වකවානුවක් සිංහල සිනමාවේ පුංචි තිරයේත් වේදිකාවේත් සිය දස්කම් පෑ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා රාජිනිය සිය දිවිසැරියට සමුදුන්නේ 2025 මැයි මස 24 වෙනිදායි. යුගයක රිදී සිනමාවේ ඔටුනු දරා නොමැකෙන ලෙසින් මැකිලා ගිය සෙනෙහෙලතා රංග රාජිනියනි ඔබට නිවන් සුව. ඇවිත් ගිය මගක පියවර ලකු